ආයිබෝවන් වණක්කම් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. ඉතින් අද අපි ඔයාට අරගෙන යන පාඩම දෙමළ භාෂාවේදී 6 වසරට පාත් තබන ඔයාට 3 වෙනි පාඩම 4 වෙනි පාඩම පාඩම් මාලාව තුළදී ඉගෙන ගන්න ලැබෙන අපේ ළඟ ඉන්න කෙනෙක් කොහොමද තව කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ? අපිට වඩා දුරින් ඉන්න කෙනෙක් කොහොමද තව කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ යන්න තමයි අද අපි ඔයාට ගෙන ඉන්නේ. පුතේ මගේ ළඟ ඉන්නවා මගේ නංගි. හැබැයි ඔයාට පේන්නේ එයා චූටි. ඒක නිසා එයා මිටිනේ. ඔයාට පේන්නේ මම කියනවා ඔයාට මේ ඉන්නේ මගේ නංගි. මැය මගේ නංගි. මැය කියනකොට මගේ ළඟ තමයි ඉන්නේ. මැය මගේ නංගි. මැය මගේ නංගි කියන්නේ පුතේ ඉවර් ඉවර්. මැය මැය මොහු මැය දෙකටම ඉවර්. ඉවර් මැය මගේ එනදු මගේ එනදු. නංගි නංගි තංගි තංගි. මැය මගේ නංගි මැය මගේ නංගි. ඉවර් එනදු තංගි ඉවර් එනදු තංගි. ඊට පස්සේ මට තව කෙනෙක් ඉන්න ඔයාට හඳුන්වලා දෙන්න. හැබැයි මම එයා ඔයාට පෙන්වන්නේ නැහැ. මේ ඉන්නේ චූටියා. ඒකින්ද ඔයාට පේන්නේ. මේ ඉන්නේ මගේ මල්ලි මගේ මල්ලි. මං ඔයාට කියනවා මොහු මගේ මල්ලි. මොහු මගේ ළඟ ඉන්න පිරිමි කෙනෙක් නේද? මොහු මොහු ළඟ නේද? එහෙනම් මෙයාට කියන්නේ ඉවර් ඉවර්. ඉවර් එනදු තම්බි. මොහු මගේ මල්ලි. ඉවර් එනදු තම්බි. එහෙනම් පුතේ අපේ ළඟ ඉන්න කෙනෙක් තව කෙනෙක්ට හඳුන්වලා දෙනකොට අපි ගන්නව වචනයක් ඉවර් ඉවර්. මැය අම්මා. මගේ ළඟ ඉන්න මේ අම්මා පෙන්නලා කියනවා මැය අම්මා. මැය මැය කියන්නේ ඉවර්. අම්මා අම්මම තමයි. ඉවර් අම්මා මැය අම්මා. ඉවර් අප්පා මොහු තාත්තා. ඉවර් අප්පා මොහු තාත්තා. ඉවර් ආසිරියර් මොහු ගුරුවරයා. එහෙනම් පුතේ අපි ළඟ ඉන්න කෙනෙක් අපේ ළඟ ඉන්න තව කෙනෙක්ට හඳුන්වලා දෙනකොට අපි ගන්නව වචනයක් ඉවර් ඉවර්. ඉවර් කියන එකේ තේරුම තමයි මැය මොහු. අන්න ඒ වගේ අපේ ළඟ ඉන්න කෙනෙක් හඳුන්වලා දෙන්න තමයි අපි ඉවර් කියන වචනේ දෙමළ භාෂාවේදී ගන්නෙ. එතකොට ටීචර් කොහොමද අපිට දුරින් ඉන්න කෙනෙක් තව කෙනෙක්ට අපි හඳුන්වලා දෙන්නේ? දුර මට වඩා දුරින් ඉන්නේ. මම පෙන්නලා මගේ ළඟ ඉන්න යාළුවට මගේ අර දුරින් ඉන්න නංගි පෙන්නලා කියනවා ඇය මගේ නංගි. ඇය 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 කියනකොට පුතේ ළඟ නෙමෙයි දුරින් ඉන්නේ. ඇය ඇය. அவர் எனது தங்கை. அவர் எனது தங்கை. අර මගේ නංගි. அவர் எனது தம்பி. අර මගේ මල්ලි. அவர் අම්මා. ඇය අම්මා. அவர் අප්පා. ඔහු තාත්තා. එහෙනම් පුතේ අපේ ළඟ ඉන්න කෙනෙක් නම් අපි හඳුන්වනවා ඉවර් කියන වචනේ. ළඟ ඉන්න කෙනෙක් නම් පුතේ ඉවර් ඉවර්. දෙමළ භාෂාවේදී අපිට වඩා දුරින් ඉන්න පුද්ගලයෙක් අපි හඳුන්වනවා අවර් කියන වචනේ. ළඟ ඉන්නව නම්
ඉවර් දුර ඉන්න කෙනෙක් නම් அவர். ඉවර් அவர். එතකොට මගේ ළඟින් ඉන්න යාළුවෙකුට තමයි මම මේ ටික හඳුන්වලා දෙන්නේ. ඔන්න මගේ විදුහල්පතිතුමා තමයි ඈතින් ඉන්න පේන්නේ. அவர் அதிபர். அவர் அதிபர். එතුමා විදුහල්පතිතුමා. එතකොට පුතේ அவர் දැන් මේ අපිට වඩා දුරින් ඈතින් ඉන්නේ. ඉවර් දාන්නේ ළඟ ඉන්නවා. ඉවර් அதிபர் මොහු විදුහල්පති. அவர் அதிபர் ඔහු විදුහල්පති. හරි නේද? එතකොට පුතේ අපිට හරි සරලව මේ වගේ දෙමළ භාෂාවේ හරි සරල තැන් තියෙනවා අපිට අමාරුයි කියලා හිතෙන. නෑ පුතේ දෙමළ භාෂාව ඉතා සුන්දර ප්‍රණීත විෂයක්. අපි ආසාවෙන් ඉගෙන ගත්තොත් භාෂාව කියන්නේ ඉතාමත් ප්‍රණීත රස ගෙනෙන දිව්‍යමය ඖෂධයක් වගේ. ඉතින් පුතේ මේ වගේ දෙමළ භාෂාවේ තියෙන රසවත් තැන් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට නවතිනවා. ස්තුතියි.